රයිට් ළමයි දැන් අපි අර කලින් කතා කරපු තියරි පාර්ට් එකට අදාළව ගණන් ටිකක් හදන්න යන්නේ. මොකද්ද කලින් කතා කරපු තියරි පාර්ට් එක වර්ගජවල සමීකරණවල මූලවල ලකුණේ ස්වභාවය තීරණය කිරීම. හරි. මූල දෙකම ධන වෙනවද මූල දෙකම ඍණ වෙනවද මූල දෙක ලකුණේ ප්‍රතිවිරුද්ධ වෙනවද කියලා අපි කතා කරානේ. ඒක කොහොමද වෙන්නේ කියලා. එතකොට අන්නේ තියරි පාර්ට් එක පාවිච්චි කරලා ගණන් ටිකක් හදන්නයි යන්නේ. හරි මේ බලන්න. ඔන්න ගානක් තියෙනවා. හරි. මෙන්න මෙහෙම ගානක් තියෙනවා. 9x වර්ගය 9x වර්ගය ධන 6x ධන 1 9x වර්ගය ධන 6x ධන 1 සමානයි 4kx 4kx සමීකරණයේ මූල දෙකම ධනවන කේහි අගේ පරාසය සොයන්න. මූල දෙකම ධනවන කේහි අගය පරාසය සොයන්න. අගය පරාසය සොයන්න. හරි. බලන්නකො ළමයි. මුලින්ම මේ වගේ ගානක් හදද්දී අපි ওই දීලා තියෙන වර්ගජ සමීකරණයක ආකාරයට හදා ගන්න ඕනේ. ax වර්ගය ධන bx ධන c ආකාරයට හදාගෙන ඉන්න ඕනේ. ax වර්ගය ධන bx ධන c සමානයි බිඳු ආකාරයට හදා ගන්න ඕනේ. ඒතර කොහොමද ඒක හදාගන්නේ? 9x වර්ගය ධන 6x ධන 1 සමානයි 4kx කියලා තියෙනවා. එතකොට මට පුළුවන් මෙයා මේ පැත්තට දාලා 9x වර්ගය ධන 6 ඍණ 4kx ධන 1 සමානයි බිඳු ආකාරයට වර්ගජ සමීකරණය හදා ගන්න පුළුවන්. රයිට්. ඔන්න ඔයන් වර්ගජ සමීකරණයක ආකාරයට හැදිලා තියෙනවා. දැන් මූල දෙකම ධනවන කේහි අගේ පරාසය සොයන්න කියලා කියන්නේ. ළමයි අහන්නකෝ. දැන් කේට අගයන් දානකොට කේ කියලා කියන්නේ මොකක් හරි විචල්්‍යමය අගයක්නේ. ඒතර කේට විවිධාකාර අගයන් දානකොට ඔයගලන්ට තේරෙනවා විවිධාකාර වර්ගජ සමීකරණ ගොඩ නැගෙනවා. දැන් කේට එක විදිහට එක කියන එක්කෙනා දාන්නකෝ. කේට එක කියන අගේ දාන්නකෝ. දාපුවම ඔන්න එනවා 9x වර්ගය ධන 6 ඍණ 4 නෙන්නේ. කේට එක දැම්මම 6 ඍණ 4 කියන්නේ 2x ධන 1. 9x වර්ගය 2x ධන 1 සමානයි බිඳු. ඔන්න වර්ග සමීකරණයක් ගොඩ නැගුණා. k සමාන 1 ආදේශ කරපුවාම. k සමාන 2 ආදේශ කරපුවාම 9x වර්ගය ඍණ 2x ධන 1 එනවා. බොරුද කියලා බලන්න. k සමාන 3 ආදේශ කරපුවාම 9x වර්ගය ඍණ 6x ධන 1 සමානයි බිඳු ආකාරයේ වර්ග සමීකරණයක් හදනවා. ඒතර බලන්නකො කේට අගයන් හම්බ වෙනකොට විවිධාකාර වර්ගජ සමීකරණ ගොඩ නැගෙනවා ළමයි. එතකොට දැන් අපෙන් අහන්නේ මේ හැදෙන වර්ගජ සමීකරණවල හරිද? මේ විවිධාකාර වර්ගජ සමීකරණ හැදෙනවනේ කේට අගයක් දාපුවාම. එතකොට අන්නේ වර්ගජ සමීකරණවල මූල දෙකම ධන වෙන විදිහට. හරි? මේ වර්ගජ සමීකරණ වලට එක එක උත්තර එනවනේ. උත්තර දෙක බැගින් හම්බ වෙනවනේ උත්තර. එතකොට අන්නේ උත්තර දෙකම ධන වෙන්න ඕනලු. එහෙම වෙන විදිහට කේහි අගේ පරාසය හොයන්නයි කියලා කියන්නේ. හරිද? එහෙම වෙන විදිහට කේගේ අගේ පරාසය හොයන්නයි කියන්නේ. එතකොට කොහොමද ඒක කරන්නේ? මෙන්න මෙහෙමයි කරන්නේ. දැන් අපි දන්නව නේද මෙයාගේ මූල ඇල්ෆා බීටා නම් මූල ඇල්ෆා ගමා බීටා නම් ඇල්ෆා ධන බීටා කියන්නේ කවුද මෙතනින් යන්නේ? ඍණ b බෙදීම a. ඍණ b කියලා කිව්වම 6 ඍණ 4ක් කිය. ඍණ b. ඍණ ලකුණක් b කියලා කියන්නේ එතකොට 6 ඍණ 4ක් කිය. එතකොට මෙතනින් එනවා 4ක් කිය ඍණ 6 කියලා. 4ක් කිය ඍණ 6 බෙදීම 9යි. ඇල්ෆා බීටා එනවා 1ට 9යි කියලා. හරි. එතකොට අපි දන්නවා වර්ගජ සමීකරණයක මේ වාක්‍ය ලියන්න ඕනේ අනිවාර්යයෙන්ම වර්ගජ සමීකරණයක මූල දෙකම ධන වීමට නම් ඇල්ෆා ධන බීටා විශාලයි බිඳුව හා ඇල්ෆා බීටා විශාලයි බිඳුව විය යුතුය. හරි. දැන් ඔයාලට තේරෙනවා හොඳට බැලුවොත් එහෙම මේ සමීකරණේ ඇල්ෆා බීටා ධනාගයක් තමයි 1ට 9නේ. එතකොට ඇල්ෆා ධන බීටා මොකද වෙන්නේ? ඇල්ෆා ධන බීටා තියෙනවා 4ක් කිය ඍණ 6 බෙදීම 9. මෙයා ධනයිද කියලා කියන්න බෑ. එතකොට ධන වෙන ඉවල තමයි අපි ගන්න ඕනේ. හරි?
ධන වෙන විදිහට එන අගයන් තමයි ගන්න ඕනේ කේට. එතකොට ධන වෙන්න නම් මෙයා විශාලයි බිඳුව වෙන්න ඕනේ. එතකොට එනවා අන්න කේට මොකද්ද? 4ක් කියරින 6 විශාලයි. මේ පැත්තේ බිඳුව එනවා. මොකද 9න් හරස් ගුණ කරපුවාම එහෙනම් කේ විශාලයි 6 බෙදීම 4යි. එහෙනම් කේ විශාලයි 3 බෙදීම 2යි කියලා එනවා. එහෙනම් කේට 1.5ට වඩා වැඩි අගයන් දාමුත් තමයි. ඒ කියන්නේ හිතන්නකෝ මෙන්න මෙහෙම. මෙන්න කේ තියෙනවා. කේට 1.5ට වඩා වැඩි අගයන් දැම්මොත් තමයි හරිද? කේට දාන්න පුළුවන් විවිධාකාර අගයන්. හැබැයි 1.5ට වඩා වැඩි අගයන් දැම්මොත් තමයි මූල දෙකම ධන වෙන වර්ගජ සමීකරණ හම්බෙන්නේ. හරිද? මෙන්න මේ අගයන් දැම්මොත් තමයි මූල දෙකම ධනවන වර්ගජ සමීකරණ හම්බෙන්නේ. හරිද? මෙතනින් මේ පැත්තේ අගයන් ටික දැම්මොත් මූල දෙකම ධනවන වර්ගජ සමීකරණ හම්බෙන්නේ නැහැ. මූල දෙකම ධනවන වර්ගජ සමීකරණ හම්බෙන්නේ නැහැ. සමීකරණ නොලැබි. එතකොට ඒ සමීකරණ මොනවද? මූල දෙකම ඍණ වෙන ඒවා සහ මූල ලකුණෙන් ප්‍රතිවිරුද්ධ වෙන වර්ගජ සමීකරණ. මම හිතනවා පැහැදිලි කියලා. රයිට්. අපි ඊළඟ ගානට යමු.